නැන්ද මේ බිත්තර වලට එන්නේ. ගයිස් බඩගින්නක් ආවා රෝල්ස් එකක් ආවා කුරුසපල්ලිට සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් විතර තමයි තියෙන්නේ. මෙතන ඉඳන් මොකද අපි මේ කාලා අම්මේ මේ ගයිස් මාරේල කුරුසපල්ලියට ඔන්න අපි දැන් ආවා. ඔයාලට පේන ඇති හඩේ දිනන දෙපැත්තේ මත ගොඩක් ඉන්නවා. එලාදට ගයිස් ඔන්න පල්ලියට යන තැන කවුරුත් දන්න කුරුසපල්ලිය. ඉටිපන්දන් ගත්තා අපි දැන් මේ පල්ලියට ගිහිල්ලා ඔරගන් කියලා ඉටිපන්දන්ගේ පත්තු වරන් දැන් අපි යන්නේ කියලා පල්ලියට. Balik mana? සර බලදාර දෙමු ඥානන් වන පියානෝද සුදාපනව වසෑම කෙනෙක්ම ආරක්ෂා කර ශ්‍රී කුලසේ බල මහිමෙතු ගොඩසුවේ සැනසෙන ලබාදී මාසේ ආශිර්වාදින බොහෝ ඔබගේ රැකිරක්ෂාව නාමද බලාපොරොත්තු සියල්ල සාපේලු මාසේ ආශිර්වාද කරන සේවා මේ විශ්වවිද්‍යාලයේ එහෙනම් ගයිස් අපි කුරුසපල්ලියෙන් යන්නයි යන්නේ ඉස්සරහින් යා. කට්ටිය අනිවාර්යෙන්ම කුරුසපල්ලිය ආවොත් අනිවාර්යෙන්ම අමතක කරන්න නැති ප්ලේස් එකක් තියෙනවා. ඒ තමයි ඉස්සරහා තියෙන බීච් එක. ඒ බීච් එකටත් ගිහිල්ලා තමයි යන්නේ. ඉතින් කඩවීදිය යනවා නම් මෙතනින් තියෙන ඔයාලට මංගල්‍ය වගේ තමයි කුරුසපල්ලියට හැමදාම සෙනග එන නිසා කඩ තියෙන ඕන වෙලාවක. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති. දැන් අපි යන්නේ මාරුවිල බීච් එකට. ඉන්න මල්ලි ඔයාලා මල්ලිව දැක්කේ නැහනේ. එයාට ස්විප් එකක් ගන්න තමයි යන්නේ ටිකට් එකක්. බලමු කොල්ලට ඒකවත් වාසනාවක් තියෙද කියලා. කොල්ල මොකද්ද ගන්න යන්නේ කියලා. කොල්ල ගත්තා බලමු. මොකක් වෙයිද කියලා. අමතම වයිබ් එකක් තමයි ගයිස් තියෙන්නේ මේ පැත්ත. මේ අපේ ජිම් එකේ කොල්ලෙක් කෙනා ගයිස් මේ ඉන්නේ සොහොන් කාලියාගේ තමයි අඩි 7ක් විතර උසයි. එළ අපි යනවා. දන්න ඉන්න සෑහෙන්න. අයිස්ක්‍රීමක් කමුකෝ බ්‍රෝ. චොකලට් අයිස්ක්‍රීමක් ගන්න.
අයිස්ක්‍රීමකුත් කාලයක් අයිස්ක්‍රීම් වල මිල මේ දවස්වල එහෙම තමයි යන්නේ. අයිස්ක්‍රීම් දෙයක් දෙන්න. චොකලට්ද වෙන්නද මොනවාද? චොකලට් දෙයක් දෙන්න ඕන. චොකලට් එක මෙල්ලක් 100. ඩබල් එක? ඔව් ඩබල් එකෙන් දෙන්න. මේ මගේ අයිස්ක්‍රීම් කඩේ මාරුල් තවත් අනිවාර්යයෙන්ම කාලයක් නැතනේ. බාගෙන් තමයි ගයිස් මේ තියෙන අයිස්ක්‍රීම රුපියල් 100යි. කාලා බලමු මොකද තත්ති කියලා. ඇත්තටම කියන්න බොරු කියන්න ඕනේ නැහැ. පට රහක් තියෙන්නේ ඒකේ රහ කියන්න දෙන්නේ නැහැ. අමුගමු රහක් තියෙන්නේ. සෝයා අයිස්ක්‍රීම් මන් දන්නේ. සෝයා අයිස්ක්‍රීම් ද නෑනේ. නෑ හොදේ. කුරුසපල්ලි ඉස්සරහා දින හන්දිය. මෙතනින් ඉස්සරහා මේ පාර තමයි බීච් එකට යන්න දෙන්නේ. අපි දැන් යම් බීච් එකට. අයිස්ක්‍රීම් කකා දැන් අපි යනවා බීච් එකට. ඒ අයිස්ක්‍රීම නම් පට්ටම රසයි. මට ගොඩක් සෙම හැදිලා හිටියේ. ජූස් බාර් තියෙනවා. පළතුරු කඩ තියෙනවා. අයිස්ක්‍රීම් කඩ තියෙනවා. ඉතින් කරෝල කඩ තියෙනවා. අච්චාරුත් තියෙනවා. ඉතින් මෙතන නැති දෙයක් නැහැ ගයිස්. ඇත්තටම මේ තමයි අනිත් අපි කුරුතපල්ලියට આવත් අනිවාර්යයෙන් මෙතනට ඇවිල්ලා යන්නේ. ඉතින් ඔටසන් කියලා තමයි යන්නේ ගයි. දාන දෙනවා දාන. අපිවත් ඒ දන්නේ. ගයිස් මොනවද දන්නේ තියෙන්නේ. ඉවරයි මේ තමයි තියෙන මාරිල බීච් එක. මෙතන තියෙනවා වෙරළ උද්‍යානයක් තමයි තියෙන. මෙතන බෝට්ටු සවාරිය යන්න පුළුවන්. වෙරළ පිරිසිදුව තබා ගන්න කියලා අනිවාර්යයෙන් මෙතන ගහලා තියෙනවා. සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙමළෙන්. ඔයගොල්ලන්ට පේනවා දන්නේ නැහැ මේ පැත්ත පොඩ්ඩක් ලයිට් ටිකක් අඩුයි. අද ඉතින් ඔයාලට කියන්න තියෙන ওই ටික තමයි. මෙතන වොලිබෝල් කෝට් එකක් තියෙනවා. ඔයාලට ෆැමිලි එකක් හෝ කට්ටිය එක්ක ඇවිල්ලා විනෝද වෙන්න පුළුවන්. මෙතන ඇත්තටම සුන්දර ප්ලේස් එකක් මාරුවිලා තියෙන. මාරුවිල කුරුසපල්ලියේදී හැමෝම දන්නවා. ඉතින් හාස්කම් ගොඩක් තියෙන දේවස්ථානයක්. මෙතන ප්‍රයිස් ලිස්ට් එක දාලා තියෙනවා. ඔයාලට බොට්ටු වෙනවනම් එක් අයෙක් සඳහා රුපියල් 500යි. වයස අවුරුදු එක් අයෙක් සඳහා රුපියල් 500යි එන්නේ ගාන. ඉතින් ඔයාලා එනවනම් බෝට්ටු යන්න පුළුවන්. ගයිස් එහෙනම් අද කුරුසපල්ලියට ආවා. දෙවියන්ගෙන් ඉල්ලුවේ එකම දෙයයි. මම කුරුසපල්ලියට ඇවිල්ලා හැමදාම ඉල්ලන්නේ එක දෙයයි. හොඳම දේවල් ලැබෙන්න, හොඳම මිනිස්සු මුණ ගැහෙන්න කියලා විතරයි ඇත්තටම මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ. වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ ඒ දේ තමයි හොඳම දේවල් ලැබෙන්න, හොඳම මිනිස්සු විතරක් මගේ ජීවිතයට එන්න කියන එක විතරයි. අපි එහෙනම් ඊළඟ vlog එකකින් හමු වෙමු. කාලයයි සුපා සෙනගෙනවා මෙතන ගොඩක් මිනිස්සු ඉන්න භක්තියෙන් සහ එල සිතුම් පැතුම් ඉටු කරගන්න ලෙඩ රෝග සූ කරගන්න තමයි එන්නේ.